ආයුබෝවන්. අද අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් මුහුණ දෙන නමුත් කතා කරන්න අකමැති ඒත් හිත ඇතුලෙන් දහස් වාරයක් මියදෙන මාතෘකාවක් ගැන. බිඳුණු හදවතක්. මේ වචන දෙක ඇහෙනකොටත් ඔබේ පපුවේ යම් බරක් වේදනාවක් දැනෙනවා නම් මාව විශ්වාස කරන්න ඔබ තනි වෙලා නැහැ. මම දන්නවා මේ වෙලාවේ ඔබට හිතෙන්නේ මුළු ලෝකයම කඩා වැටිලා ආයේ කිසිම දවසක සතුටින් ඉන්න බැරි වෙයි කියලා. ඒත් මම අද ඔබට කියන්නේ ඒක తాවකාලික හැඟීමක් විතරයි. මනෝවිද්‍යාත්මකව බලනකොට ආදරයේ අහිමිවීම කියන්නේ ශාරීරික වේදනාවකට සමාන දෙයක් කියලා මොළය හඳුනා ගන්නවා. ඒකයි ඔබට ඇත්තටම පපුව රිදෙනවා වගේ දැනෙන්නේ. නමුත් බිඳුණු වීදුරුවක් වගේ නෙමෙයි. බිඳුණු හදවතක් නැවත සකස් කරන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා ශක්තිමත්ව ගොඩනගන්නත් පුළුවන්. පළමුවෙන්ම ඔබට දැනෙන වේදනාව පිළිගන්න. අඬන්න ඕන නම් අඬන්න. කේන්ති ගන්න ඕන නම් කේන්ති ගන්න. ඒ හැඟීම් හිර කරගෙන ඉන්න එපා. ඒක සුවවීමේ පළමු පියවර. මම ඔබට උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපේ අතක් කැපුණා කියලා. ඒක සුව වෙන්න කාලයක් යනවා. බෙහෙත් දාන්න ඕන. හැමතිස්සෙම ඒ තුවාලේ හාර හිටියොත් මොකද වෙන්නේ? ඒක කවදාවත් සුව වෙන්නේ නැහැ. නරක වෙනවා. බිඳුණු හදවතත් ඒ වගේ. ඔබ නිතරම අතීතයේ මතකයන් පරණ මැසේජ් ෆොටෝ බලබලා හිටියොත් ඒ තුවාලය කවදාවත් සුව වෙන්නේ නැහැ. නෝ කන්ටැක්ට් කියන මනෝවිද්‍යාත්මක සංකල්පය මෙතනදී ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඒ පුද්ගලයාගෙන් සම්පූර්ණයෙන්ම ඈත්වීම. ඒක කරන්නේ පලිගන්න නෙමෙයි, ඔබව ආරක්ෂා කරගන්න. දැන් කාලය ඇවිත් තියන්නේ ඒ අහිමි වුණු කෙනා ගැන හිතන එක නතර කරලා ඔබට අහිමි වුණු ඔබව නැවත සොයාගන්න. ඔබ කවුද? ඔබ ආස කරන දේවල් මොනවද? ඔබ මගහැරිපු හීන මොනවද? මේ වේදනාව ඔබේ ශක්තිය බවට පත් කරගන්න. ලෝකේ සාර්ථකම මිනිස්සු ගොඩක් දිනෙක Tamanගේ ජීවිතයේ ලොකුම පෙරලිය කළේ මෙන්න මේ වගේ බිඳ වැටුණු අවස්ථාවකදී. ඔබේ වටිනාකම තීරණය වෙන්නේ වෙනත් කෙනෙක් ඔබට ආදරය කරන නිසා නෙමෙයි, ඔබ ඔබටම ආදරය කරන නිසා. ඔබ විශේෂයි. ඔබ ආදරය ලැබීමට සුදුසුයි. මේ මොහොතේ ඉඳන් දවසකට එක පුංචි දෙයක් කරන්න ඔබට සතුටක් දෙන. ව්‍යායාම කරන්න, අලුත් දෙයක් ඉගෙන ගන්න, පවුලේ අය, හොඳ යාළුවන් එක්ක කාලය ගත කරන්න. හෙට දවස අලුත් දවසක්. අඳුරුම රාත්‍රියට පස්සේ තමයි ලස්සනම හිරු උදාව තියෙන්නේ. ඔබේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේක ඔබේ අලුත් වඩාත් බලගතු පරිච්ඡේදයක ආරම්භයක් විතරයි. මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබට පුළුවන්. ඔබ ශක්තිමත්.